Good morning ළමයි. ඉතින් මේ වීඩියෝ බලනකොට ඔයාලට good morning වේද good evening වේද good afternoon වේද කියලා දන්නේ නැහැ. ඉතින් කොහොම හරි good morning. මම දැන් තමයි නැගිට්ටේ. අපි එනවා මොනවා හරි බීවෙමු. මොනවා හරි බොමු කිව්වත් ළමයි උදේම වතුර බොන්න. හරිද? මම නම් උදේ නැගිට ගමන් හොඳට වතුර බොනවා. වතුර පීලා තමයි ඊට පස්සේ ආයි කනකොට දෙයක් කන්න ඕනේ. ඊට පස්සේ මම ඒකත් බීලා චුට්ටක් එළියට ආවා ටිකක් වෙලා ඉන්නම් කියලා එළියට වෙලා. ඉතින් ඔය එළියට වෙලා ඉන්නකොට මේ දවස්වල මං කියවන පොත තමයි මේක. මේක හරිම ලස්සනයි. කියවපු අය ගොඩක් ඇති. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයා මේ පොත කියවලා තියෙනවා නම්. ඉතින් ඕක කියවලා ඉවර වෙලා මම චුට්ටක් මයින්ඩ් එක රිලැක්ස් වෙන්නත් එක්ක මම පොඩි ක්ලේ පැකට් එකක් ගත්තා. මේක මම ගත්තේ නම් ශ්‍රියානිකේ. මේක පොලිමර් ක්ලේ එකක්. ඉතින් ඕකෙන් මං හිතුවා ওই කණ්ණාඩිය චුට්ටක් ලස්සන කරන්න ඕනේ කියලා. ඉතින් මම ඕකෙන් මල් හදලා වටේට ඇලෙව්වර ලස්සනට හදාන ළමයි දැන්. ඉතින් මම මල් ටිකකුත් හදලා බලන්නකෝ මේ මල් වල ලස්සන. ඒක ස්පොන්ජ් එකක් වගේ ඇලවෙනවා. ඉතින් ඊට පස්සේ උදේට කාලේ ඉවර වෙලා මම පටන් ගත්තා මගේ ෆේෂල් එක දාන්න. මම අර මගේ මිරර් එකේ ෆයිනල් ලුක් එක ඔයාලට වීඩියෝ එකේ අන්තිමේට පෙන්නන්න. මම හිතුවා අද ෆේෂල් එකක් දාගත්තත් හොඳයි කියලා. මොකද මම මොන්ට කිසිම දෙයක් කරේ නෑ ටික දවසකින්. ඉතින් ෆේෂල් එකක් දාගමු. හරි එහෙනම් අපි ෆේෂල් එක දාගමු. මම මේක කරන්න කලින් ඔයාලට කියන්න දෙයක් තියෙනවා. මොකද මම මේව සම්බන්ධ ලොකු එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි. ඉතින් මට පාවිච්චි කරලා රිසල්ට් ලැබුණු දේවල් තමයි මම ඔයාලට ෂෙයා කරගන්නේ. ඉතින් මේ මම දැන් කරන්න යන ෆේෂල් එක ලොකු එක්ස්පෙන්සිව් දේවල් පාවිච්චි කරලා කරන දෙයක් නෙවෙයි. සාමාන්‍ය ඔයා ඉස්කෝලේ කෙනෙක් වුණත් ඔයාලට මේ දේවල් අරන් පාවිච්චි කරන්න පුළුවන්. හරි එහෙනම් අපි මේක පාවිච්චි කරලා බලමු මේ ප්‍රොඩක්ට්ස් ටික. එහෙනම් අපි ඉස්සරම මොන වොෂ් කරගමු. හෙයා බෑන්ඩ් එක දාගමු ළමයි නැත්තම් කොණ්ඩේ හැමතැනම ගෑවෙනවා. මුලින්ම මම මොන ෆේස් වොෂ් එකකින් හොඳට හොද ගන්නවා. මුලින්ම මම මෙන්න මේ Fair and Natural ජෙනට්ලගේ මේන ෆේස් වොෂ් එකෙන් මම මූණ හොඳට සෝද ගන්නවා. මේක ගොඩාක් හොඳ ෆේස් වොෂ් එකක්. මම හරිම ආසයි මේකට. මේකෙන් අපේ මූණේ තියෙන කුණු දූවිලි ඉක්මනට ඉවත් කරගන්න පුළුවන්. මම අද ස්ක්‍රබ් කරන්නේ නැහැ. මොකද මේ පේනවා ඇති මගේ පිම්පල්ස් මේ තියෙනවා. ඉතින් ඒ නිසා මම අද ස්ක්‍රබ් කරන්නේ. ස්ක්‍රබ් කරොත් ඒක අනිවාර්යෙන් වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ස්ක්‍රබ් කරන්නේ නැහැ. ඊට පස්සේ මම පාවිච්චි කරනවා ස්පීල් පැක් එක. මම මේක ගැන වීඩියෝ එකක් කරලා තිනවා. බැලුවේ නැත්තම් ගිහින් බලන්න. අපි නම් මේක ඇප්ලයි කරගමු. ඔයාලා මේ ප්‍රොඩක්ට් පාවිච්චි කරනවා නම් උදේ මේ වගේ දෙයක් කරන්නේ ගොඩාක් හොඳයි උදේ කාලේදී. මොකද දවල් වරුවට අපි මේක කරලා අපි එළියට ගියොත් එහෙම අපේ මූණ ටික අඳුර වෙන්න බලනවා. ඉතින් ඒ නිසා උදේ වරුවේ කරනවා නම් ගොඩාක් හොඳයි. මේකේ මෙයාලා කියලා තියෙන විදිහට ළමයි මේක ගාලා අපි ඉන්න ඕනේ විනාඩි 10ක්. හරිද? ඊට පස්සේ මම ඇප්ලයි කරන්නේ මේ ජෙනට්ලගේ මේන Orange Sea Extra Mild Bleaching Cream එක. මේකත් ගොඩාක් හොඳයි. මේක ගෑවම ඇත්තටම මූණ ග්ලෝ වෙනවා ළමයි. මේකේ තියෙන natural bleach. ඉතින් කිසිම අහිතකර දෙයක් මේකේ අන්තර්ගත වෙලා නැහැ. ඉතින් මම මේක ගාලා ඉවර වෙලා පැය භාගයක් හරියටම ඉන්න ඕනේ. මේක ගාලා ඉවර වෙලා. ඉතින් බලන්නකෝ මේක ගාලා වුණාට පස්සේ මගේ මූණේ තියෙන වෙනස. ඊට පස්සේ මම පාවිච්චි කරනවා මගේ ටෝන් එක. ඒකත් ජෙනට්ලගේ මෙන්න මේ ටෝන් එක. මේ ටෝන් එක කොටාරියක් හොඳයි. ඇත්තම කිව්වොත් මම මේ මූණේ චෝර්චලි බිබලීම ඔක්කොම අඩෝනේ මෙන්න මේ ටෝන් එකෙන්. මේ ටෝන් එක ගොඩාක් හොඳයි. පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මූණ ටෝන කරගෙන ඉවර වෙලා අන්තිමටම මම පාවිච්චි කරන්නේ මෙන්න මේ ස්කින් ක්ලියර් ෆෙයානස් ට්‍රීට්මන්ට් එක. මේක ගොඩාක් හොඳයි. ඔය වගේ මූණේ පිම්පල් මාක්ස් තියෙනවා නම් ඒවා ටික ටික අඩු කරගන්න මේ ක්‍රීම් එකෙන් පුළුවන්.
මේක මම ඇප්ලයි කරන්න උදේට. ඔයාලට මේක නයිට් එකට උනත් ඕනනම් ඇප්ලයි කරන්න පුළුවන්. මේක පිම්පල් මාක්ස් අඩු කරගන්න ගොඩාක් උදව් වෙනවා. මොකද මගේ මූණේ තිබ්බ ගොඩාක් මාක්ස් අඩු වුණේ මෙන්න මේ ක්‍රීම් එකට. ඉතින් ඔය විදිහට මම ඩොට්ස් තියාගෙන මුළු මූණෙම මේක ගා ගන්නවා. මේක ඇප්ලයි කරාම ඇත්තටම ලස්සන ග්ලෝ එකක් තියෙනවා මූණට. ඉතින් ඔය විදිහට තමයි මම ෆේස් එකේ ක්‍රීම් එක ඇප්ලයි කරගන්නේ. ඉතින් ඔය විදිහට තමයි මගේ ෆේෂියල් එක ඉවර වෙන්නේ. මේක සිම්පල් ෆේෂියල් එකක්. සැලොන් වලට ගිහලා සල්ලි නාස්ති කරගන්න නැතුව අපිට ගෙදරදීම කරගන්න පුළුවන්. ඉතින් තව දෙයක් මට කරන්න අමතකුන්නේ නැහැ. මොකද මම කරේ නැහැ. මොකද මේ දවස් ටිකේම මම කරනවා අයිස් කියුබ් මසාජ් එක. ඉතින් මම ඒක රැට තමයි මේ දවස් ටිකේම කරන්නේ. ඉතින් ඒ නිසා මම කරේ නැහැ. ඒකද ඉතින් මගේ සිම්පල් ෆේෂියල් එක ගැන පළවෙනි කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මම වීඩියෝ එක අන්තිමට ඔයාලට මගේ මිරර් එකේ ෆයිනල් ලුක් එක පෙන්නනවා කියවනේ. ඉතින් ඔහොම තමයි මිරර් එක තිබුණේ. ලස්සන vlog එකකින් අපි ඉක්මනටම හම්බ වෙමු. අදට ගිහින් එන්නම්. බයි බයි.